හායි කොහොමද ඔයාලට අතත් පිළිගන්නවා මගේ සිම්පල් ලයිෆ් ලක්ෂිත YouTube channel එකට පොඩි දෙයක් ගැන කතා කරන්න හිතුණා. මේක ගොඩක් වෙලාවට හැමෝටම ජීවිතේ කොයිම හරි වෙලාවක වට විඳින්න ලැබිලා ඇති. මේ වෙනකොට ඔයා ඒ දෙයට මුහුණ දෙනවා ඇති. ඒක තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට එක්තරා කාල සීමාවකදී අපි කරන දේවල් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ඔයාට හරියන්නේ නැහැ. ඔයා මොකක් හරි වැඩක් පටන් ගත්තොත් ඒ දේ ඔයාට කරගන්න බෑ. ඔයා පටන් ගන්න දේ නෙවෙයි ඔයාට වෙන්නේ අනිත් පැත්ත. ඒ ඔයාට ගොඩක් වෙලාවට මේ අවස්ථාවල් වලට මුහුණ දීලා ඇති. ඔයා මේකට මම කලින් කිව්වා වගේ මුහුණ දෙනවා වෙන්න පුළුවන්. ඔයා කරන එක වැඩක්වත් හරියන්නේත් නැහැ. අල්ලගෙන ඉන්න ඒ කාල සීමාව තමයි ඔයා පව් කරන්න ඕනම කාල සීමාව. ඔයා නිකමට හරි ඔයා කරන වැඩ ඔයා දේවල් හරි ගියේ නැත්තම් ඔයා අතහැරියොත් ඔයාට ඒ තැනින් ගොඩ ඒමක් නැහැ. වරදි. ඒ කියන්නේ අපි මිනිස්සුනේ. අපි ගොඩක් වෙලාවට අපි කරන දේවල් ඔක්කොම හරියන්නේ නැහැ. වරදින්න පුළුවන්. කමක් නැහැ හිතන්න එපා. ඔයා අලුත් දෙයක් කරන්න. ඒ වරදින දේ ඔයා මොටිවේෂන් එක කරගන්න මිනිස්සුන්ට දේවල් වරදින්න ඕන. ඇයි දන්නවද? දේවල් මිනිස්සුන්ට වැරදුනේ නැත්තම් ඒ වැරදුනේ ඇයි කියන දේ යාලා දන්නේ නැහැ. දැන් ඔයාට දැන් මොකක් හරි පටන් ගත්තොත් ඒ දේ වැරදුනා නම් ආයේ වැරදිච්ච විදිහට ඔයා කරන්න try කරන්නේ නැහැ. ඔයා දන්නවා ඒ දේ කරොත් ඒ විදිහට කරොත් වරදිනවා කියලා. try කරන්න අලුත් විදිහට හිතන්න. අලුත් විදිහට හිතුවොත් අලුත් දෙයක් වෙයි. අල්ලන් ඉන්න මේ වෙලේ වට අමාරු ඇති. වට අල්ලන් ඉන්න එක බෑම කියලා හිතෙයි. අතාරින්න එපා. ඔයා අල්ලන් ඉන්න ඕනම කාලයක් තමයි මේක. ඔයාගේ ඉස්සරහ අනාගතයේ සුන්දර වේවි. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඔයා try කරන්න. ඔයා try කරන එක අතාරින්න එපා. good luck. ජය වේවා.